මේ පණිවිඩය 2027 උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ විද්‍යා හදාරන දරුවන්ට. ළමයි දැන් මට පණිවිඩ කිහිපයක් ආවා. උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සම්බන්ධව සම්පූර්ණ විස්තර අහලා. ඇතරම අපි උසස් පෙළ පන්ති විශේෂම ගම්පහ ඉන්දිපායතනයේ උසස් පෙළ පන්ති පටන් ගන්න අපි තීරණය කළේ අප්‍රේල් අවසන් සතියේ. ඒකට හේතුව තමයි දැන් ඔය සාමාන්‍ය පෙළ විභාගයට ඔයගොල්ලෝ මහන්සි වෙලා පීඩනය ලොකු පීඩනයකට ලක් වෙලා නේද? ඔයගොල්ලන්ට ඇත්තටම ඕක මේ හරිගස්ස ගන්න ටික කාලයක් අපි දෙන්න ඕන. ඉතින් ඒ නිසා අපි තීරණය කළා ඉංජිනේරු තාක්ෂණ විද්‍යා පන්තිය අප්‍රේල් අග සතියේ පටන් ගන්න. සාමාන්‍යයෙන් ළමයෙක් දැන් අපි දැකලා තියෙනවා ඔය සෝෂල් මීඩියා හරහා ඊට පස්සේ ළමයි අපෙන් අහනවා සාමාන්‍යයෙන් ඔය විශිෂ්ටතම ප්‍රතිඵල බිහි කරපු පන්ති යනම් මනම් අපි ඒ වගේ පන්තියක්ද කියලා ළමෙක් මගෙන් එකපාරක් ඇහුවා. මම ඒ ළමයාට දෙන්න තියෙන සහ උත්තරේ මම මෙහෙම ප්‍රසිද්ධියම දෙනවයි කියලා මම හිතාගත්තා. මේ දැන් සාමාන්‍යයෙන් ළමයි ඕගොල්ලෝ විශිෂ්ට ප්‍රතිඵල බිහි කරාය කියලා ඕගොල්ලෝ අදහස් කරන්නේ ලංකාවේ පළවෙනියා දෙවෙනියා වගේ එකක් බිහි කරපු එක නම් අපි එහෙම විශිෂ්ට ප්‍රතිඵල බිහි කරලා නැහැ තාම. හැබැයි ඔයාලා විශිෂ්ට ප්‍රතිඵල කියලා කියන්නේ සාමාන්‍යයෙන් පන්තියෙන් ළමයි 30ක් ඉඳලා පන්ති ළමයි 30 දෙනාම සබ්ජෙක්ට් එක පාස් වෙලා පන්ති ළමයි සාමාන්‍යයෙන් 16ක් AB සාමාර්ථ වලට ලං කළා ඒ සාමාර්ථ 6කුත් ඉතුරුවා සාමාන්‍ය B සාමාර්ථත් අපි ඒ වගේ බිහි කරපු පන්තියක් නම් ඕගොල්ලෝ විශිෂ්ට ප්‍රතිඵල බිහි කරපු පන්තිය කියලා කියන්නේ අන්න ඒ වගේ පන්තියක් අපි. ඒතර අපේ පන්තිය තුල සමස්ත ප්‍රතිඵලයට අපි වග කියනවා. සමස්ත ළමයි පිළිබඳව අපි පැහැදිලි අවබෝධයකින් ඉන්නවා. එතකොට ළමයි ඔය ඒකත් එක්ක තමයි ඒ අභිමානයත් එක්ක තමයි අපි 2027 පන්ති ආරම්භ කරන්නේ. එතකොට දැනට ඉංජිනේරු තාක්ෂණ වේදේ පන්තිය ගම්පහ ඉන්දීපායතනයේ අප්‍රේල් 26 වෙනිදා අපි ආරම්භ කරනවා. අතුරුගිරිය සිප්ලා ආයතනයේ අප්‍රේල් 28 සඳුදා ආරම්භ කරනවා. එතකොට දැන් මේ වෙනකොට ඔය අතුරුගිරිය හෝමාගම මාලබේ කඩුවෙල ඒ අවට තියෙන දැවැන්තම ඊටි පන්තිය තියෙන්නේ ඇතරම අපි ගාව වැඩිම ළමයි ප්‍රමාණයක් ඉන්නෙත් දැනට අතුරුගිරිය පන්තියේ. එතකොට ගම්පහ ඉන්දීපායතනය අපි අප්‍රේල් 26 පටන් ගන්නවා. අතුරුගිරිය සිප්ලා ආයතනය අපි අප්‍රේල් 28 පටන් ගන්නවා. එතකොට ඕගොල්ලන්ට පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. පල්ලෙහා අපි ලින්ක් එකක් දාලා තියෙනවා අපේ 2026 කණ්ඩායම සම්බන්ධව. එතකොට ඒ කණ්ඩායමට එකතු වෙන්න පුළුවන්. පෞද්ගලික ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ තියෙන WhatsApp නම්බරයට මැසේජ් කරලා සම්පූර්ණ විස්තර ගන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි අප්‍රේල් 26 ගම්පහ ඉන්දීපායතනයේදීත් අප්‍රේල් 28 අතුරුගිරිය සිප්ලා ආයතනයේදීත් ඉංජිනේරු තාක්ෂණ වේදිකාවත් එක්ක හම්බෙමු. නිදහස භුක්ති විඳින්න අවුරුදු කන්න අවුරුදු කාලම අපි උසස් පෙළ පන්තියත් එක්ක සම්බන්ධ වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා.